ATM කාඩ් එකක් මගින් ඔයා පේමන්ට් එකක් සිදු කරද්දී තප්පර ගාණක් ඇතුළතදී ඒ ගනුදෙනුව සිදු වෙනවා ඔයා දැකලා ඇති. තප්පර ගාණක් ඇතුළතදී මේ ක්‍රියාව බැංකුව අතර සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව තමයි අද අපි ඔයාට පැහැදිලි කරන්නේ. මේ රූපයේ තියෙන විදිහට ABC කියලා බැංකු තුනක් ඔයාට පේන්න තියෙනවා ඇති. A කියන බැංකුවේ ඔයාට account එකක් තියෙනවා. ඒ account එක සඳහා ඔයාට credit card එකක් ලැබිලා තියෙනවා. මෙන්න මේ credit card එකෙන් ඔයා X කියන වෙළඳසැලෙන් යම් item එකක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. මේ X කියන වෙළඳසැලේ ගනුදෙනු සිදු කරන account එක තියෙන්නේ D කියලා බැංකුවක. එතකොට මේ X කියන වෙළඳසැලේ C කියන බැංකුවෙන් ලබාගත්තු credit card machine එකක් තියෙනවා. මේ machine එක භාවිතයෙන් තමයි මේ X කියන වෙළඳසැල payment ලබා ගන්නෙ. ඔයා ඔයාගේ කාඩ් පත රැගෙන ගොස් X කියන වෙළඳසැලෙන් රුපියල් 1000ක item එකක් මිලදී ගන්නවා. ඒ සඳහා payment එක සිදු කරන්න ඔයා A කියන බැංකුවෙන් ලබාගත්තු credit card එක ලබා දෙනවා. X කියන වෙළඳසැලේ මුදල් අය කැමිවරයා විසින් නැත්නම් cashier විසින් C කියන වෙළඳසැලෙන් ලබාගත්තු credit card machine එක තුලට ඇතුළත් කර රුපියල් 1000ක් ලබා ගැනීම සඳහා මුදල ඇතුළත් කර OK කරාට පස්සේ C කියන බැංකුවට මැසේජ් එකක් යනවා රුපියල් 1000ක මුදලක් මෙම කාඩ් පත අයිති බැංකුවේ account එකෙන් ලබා ගැනීමට අවශ්‍යයි කියලා. එතකොට මෙන්න මේ ගනුදෙනුව සිදුවන කාඩ් network එක වෙන්නේ ඒ කාඩ් පතේ සඳහන් වෙලා තියෙන Visa ද Master ද Amex ද කියන එක මත තමයි මේ අදාළ network එක හරහා ඒ කියන බැංකුවත් සමග සම්බන්ධ වෙන්නේ. අපි හිතමු Visa කාඩ් එකක් කියලා. එතකොට C කියන බැංකුවෙන් Visa network එක හරහා A කියන බැංකුවට මැසේජ් එකක් යනවා මෙන්න මෙහෙම රුපියල් 1000ක මුදලක් ලබා ගැනීමට අවශ්‍යයි කියලා. අදාළ ගිණුමේ මුදල් ප්‍රමාණවත් තිබෙනවාද ඒ මුදල ලබාගත හැකිද කියලා Visa network එක හරහා C කියන බැංකුවෙන් A කියන බැංකුවට මැසේජ් එකක් යනවා. එවිට A කියන බැංකුවේ අදාළ බැංක් account එක එහෙම නැත්නම් කස්ටමර්ගේ ගිණුම පරීක්ෂා කරලා ප්‍රමාණවත් තරම් මුදල් තියෙනවා නම් ලබාගත හැකි කියන මැසේජ් එක C කියන බැංකුවට තප්පර ගාණක් ඇතුළතදී ලැබෙනවා. ප්‍රමාණවත් ගනුදෙනු නැත්නම් A කියන බැංකුවෙන් C කියන බැංකුවට මැසේජ් එක ලැබෙනවා එම ගනුදෙනුව සිදු කිරීමට නොහැකි කියලා. එතකොට මේ මැසේජ් එක ලැබෙන වෙලාවෙම අදාළ A කියන බැංකුවෙන් C කියන බැංකුවට මුදල් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ දවස අවසානයේදී X කියන වෙළඳසැල ගනුදෙනු අවසන් කරලා මැෂින් එකෙන් තමන්ගේ account එකට අවශ්‍ය කරන මුදල් අවශ්‍ය බව තහවුරු කළාට පස්සේ දවස අවසන් වෙනතුරු පාරිභෝගිකයාගෙන් C කියන බැංකුවට ලැබිය යුතු රුපියල් 1000ක මුදල A කියන බැංකුවේ හෝල් පේමන්ට් එකක් විදිහට A කියන බැංකුවේ රැඳිලා තියෙනවා. එතකොට ඒ රුපියල් 1000 කස්ටමර්ට වෙනත් දෙයක් සඳහා යෙදවීමේ හැකියාවක් නැහැ. එම ගනුදෙනුව සිදුවන අවස්ථාවේදීම A කියන බැංකුවෙන් පාරිභෝගිකයාගේ ජංගම දුරකථනයට මැසේජ් එකක් එනවා අදාළ රුපියල් 1000ක මුදල ඔබගේ account එකෙන් අඩු වුණා කියලා. හැබැයි ඒ වුණාට A කියන බැංකුවෙන් C කියන බැංකුවට මුදල් තාම ලැබිලා නැහැ. ඒක ලැබෙන්නේ දිනය අවසන් වුණාට පස්සේ. එතකොට මැසේජ් එක විදිහට එන්නේ ඒ account එකෙන් ඒ මුදල ලබා ගැනීමට හැකියාවක් තියෙනවා කියන එක විතරයි මෙතනදී reply එක විදිහට A බැංකුවෙන් C බැංකුවට එන්නේ. එහෙම ආපු මැසේජ් එක C බැංකුවෙන් X කියන වෙළඳසැලේ credit card machine එකේ screen එකේ පෙන්නනවා payment එක successful කියලා. ඒ කියන්නේ payment එක සිදු කිරීමේ හැකියාව තියෙනවා නම් පුළුවන් කියලා පෙන්නනවා. බැයි නම් බෑ කියන මැසේජ් එක පෙන්නනවා. මෙන්න මේ මැසේජ් එක විතරක් pop up වෙනවා. එතකොටම credit card machine එකෙන් ස්ලිප් එකක් එනවා අදාළ මුදල කැපුණා කියලා. මෙන්න මේ එන ස්ලිප් එකෙන් එන්නේ ඇත්තටම මුදල් කැපිලා නෙවෙයි ඔයාගේ account එකෙන් මුදල් ඉවත් කරලා තියෙනවා ඒ පේමන්ට් එක සිදු කරන්න. ඒක පුළුවන් කියන මැසේජ් එක තමයි මේ ස්ලිප් එකෙන් එළියට එන්නේ. එතකොට දවස අවසානයේදී මේ X කියන වෙළඳසැලට එයා කාඩ් පත් හරහා සිදු කරන ලද සියලුම ගනුදෙනු වලට අදාළ මුදල් ලබා ගැනීමට අවශ්‍ය බව මේ මැෂින් එකේම අවසානයේදී එයා සඳහන් කරාට පස්සේ ඒක C කියන බැංකුවට දැනුම් දෙනවා. එතකොට C කියන බැංකුවෙන් A කියන බැංකුවට දැනුම් දෙනවා මෙන්න මෙච්චර මුදලක් ඔබේ බැංකුවෙන් X කියන වෙළඳසැලට ලබා දීමට තිබෙනවා කියලා දැනුම් දෙනවා. එතකොට ඒ මුදල A කියන බැංකුවෙන් C කියන බැංකුවට ලැබෙනවා. ඒ ලැබුණට පස්සේ ඇත්තටම X කියන වෙළඳසැලේ account එක තියෙන්නේ D කියන බැංකුවේ නම් C කියන බැංකුවෙන් කරන්නේ X කියන වෙළඳසැලේ ගනුදෙනු සම්බන්ධීකරණය කරන එක තමයි සිදු කරන්නේ. එතකොට මේ C කියන බැංකුව මේ ගනුදෙනු වලට අදාළ තමන්ගේ 100%ක කමිෂන් එක තියාගෙන ඉතුරු මුදල් ටික තමයි X කියන වෙළඳසැලට අයිති D කියන බැංකුවේ තියෙන account එකට ලබා දෙන්නේ. එතකොට
මෙන්න මේ විදිහට තමයි කාඩ් එකක් හරහා වෙළඳසැලකට පේමන්ට් එකක් සිදු කරාම එම ගනුදෙනු සිදු වෙන්නේ. ඉතින් මෙවැනි තාක්ෂණික කරුණු පිළිබඳව දැන ගැනීමට ඔයත් කැමති නම් ඊවර්ට් මනි සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා මතක් කිරීමක් කරනවා.